ඔන්න අද මම කියලා දෙනවා හිච්චි ගුලාබ් ජාමුන් හදන විදිහ. ඔයා ගුලාබ් ජාමුන් ලොකුවට හදලා මැදාමු වෙලා කන්න බැරුව ගිහින් තියෙනවා නම් මේ විදියට හදලා බලන්නකෝ. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට කිරි පිටි ග්‍රෑම් 50ක් දාගන්නවා. ඒ වගේම පාන් පිටි පුරෝපු තේ හැඳි දෙකකුත් දාගන්නවා. බටර් මේස හැන්දකුත් දාගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. බටර් ටික හොඳට මේවත් එක්කම කලවම් වෙන්න ඕනේ. ඊට පස්සේ කිරි ටික ටික දාලා අනාගන්නවා. මේක අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් එනකම් අනාගන්න. එකපාර කිරි ගොඩක් දාගන්න එපා. චුට්ට දාලා මේ වගේ ඩෝ එකක් එනකම් අනාගන්න. ඊට පස්සේ මේකෙන් චූටි කෑල්ලක් අරගෙන බෝල හදාගන්නවා. මේ විදියට චූටියට හදන්න අකමැති නම් ලොකු බෝල හදාගන්න. ඒකට කමක් නැහැ. මෙන්න මේ විදිහට මම ඔක්කොම බෝල ටික හදාගන්නවා. ඊට පස්සේ තෙල් එකක් රත් වෙන්න තියලා හදාගත්ත ටික දාගන්නවා. දැන් මේක අඩු ගින්දරේ බැද ගන්න ඕනේ. තෙල් එකට දාපු වෙලාව ඉඳන් කලවම් කරන්න ඕනේ. මේ විදිහට මේ ටික කලවම් කර බැද ගන්න. මෙන්න මේ ගානට බැදුනහම ඇති. දැන් මම මේ ටික ඔක්කොම ලිපෙන් අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 100ක් දාගන්නවා. ඒ වගේම වතුර කෝප්ප එකකුත් දාගන්නවා. එනසල්ලට දෙකකුත් දාගන්නවා. දැන් මේක හොඳට උතරවා ගන්න. ඊට පස්සේ මම මේකට දෙහි තේ හැඳි භාගයක් දාගන්නවා. දැන් ඉතින් මේකට බැදගත්ත හිච්චි ගුලාබ් ජාමුන් ටික දාගන්නවා. දාලා හොඳට කලවම් කරගන්න. දැන් මේක පියනකින් වහලා සීනි පැණි එක ටිකක් උකු වෙනකම් ලිපේ තියාගන්න. මම මේ විදිහට විනාඩි 8ක් වගේ වහලා උයා ගත්තා. මෙන්න මේ ගානට ආවහම මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. දැන් ඉතින් මේක මෙහෙමම වහලා පැය 3ක් වගේ තියාගන්න. එතකොට මේක පිරෙන්න හොඳට පැණි උරලා තියෙනවා. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත හිච්චි ගුලාබ් ජාමුන් ටික. ෂා මේ බලන්නකෝ. බබල් ටී වල බබල් බෝල වගේ දිලිසි තියෙන ලස්සන. ඒ වගේම මේක පිරෙන්න හොඳට පැණි උරාගෙන තියෙන්නේ. ඒ වගේම මැදත් හොඳට තැඹිලා තියෙන්නේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.